මන් දැන් මේ පෙන්වන ශාකය තමයි ඇටේරියා ශාකය. ඊටාත්ම සුවඳ ලස්සන පෙති පහක මලක් පිපෙන මේ ඇටේරියා ශාකය නිවසට සිරිකත කැන්දන දේව වෘක්ෂයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. අපේ රටේ කවුරුත් දන්නා ශාකයක් වන මේ ඇටේරියා ශාකය හදාගන්න අපහසු ශාකයක් නෙවෙයි. ඇටේරියා කියලා කියන්නේ දේශීය ශාකයක්. අතු පහලට එල්ලා වැටෙන ස්වභාවයක් ගන්නා කඳ අඳුරු පැහැයක් ගන්නා මෙන්න මේ ආකාරයෙන් පේන ශාකයක් තමයි මේ ඇටේරියා ශාකය. මල් ගැන කතා කරපුවම ගෙදර ගහේ මේ දවස්වල මල් නැහැ. ඒ නිසා මට මල් ගැන පෙන්වන්න විදිහක් නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න. මල් මෙහෙමයි තියෙන්නේ. බහු අක්ෂමය පුෂ්ප මංජරියක හට ගන්නා පෙති පහක් සහිත සුදු පැහැති ඇටේරියා මල් ඉතාමත් අලංකාර මිහිරි සුවඳකින් යුක්ත මලක්. පොකුරක මල් කිහිපයක් දකින්න පුළුවන්. ඇටේරියා මල වයඹ පළාත් පුෂ්පයේ ලෙසත් නම් කරලා තියෙනවා. ඇද්දල පැහැයක් ගන්නා මෙම ඇටේරියා ලීය කෘත්‍රිම ඇද්දල සෑදීමට බස්කම් රුක්කලා ආදිය සඳහා භාවිතා කරනවා. ඇටේරියා අත්ත තෙල් මෙතිරීම ගුරුකම් වැඩ ආදිය සඳහා යොදා ගන්නා අතර තෙල් වර්ග සුවඳවත් කිරීමට මෙම ඇටේරියා ශාකයේ මල් භාවිතා කරනවා. ඉතින් මේ සා වටිනා ශාකයක් වෙච්ච මේ ඇටේරියා ශාකය හොඳ ඖෂධයක්. ඉදිමුම් කුෂ්ඨ සුදු කබර වමනය පණු අමාරු වන මූත්‍රාබාධ අජීර්ණය අතිසාරය උණ ඉක්කා කැඩුම් බිදුම් අක්ෂි රෝග සර්ප විෂාදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී ඇටේරියා ශාකයේ කොළ දළු පොතු මුල් ඇතුළු පංචාංගයම යොදා ගන්නවා. තවත් කියනවා නම් ඇටේරියා ගර්භ ශ්‍රාවයන් ජනනය කරන අරුචිය නසන කුසගිනි වඩවන ගුණ සහිත ඖෂධයක්. දේශීය කැඩුම් බිදුම් වෙදකමේදී ඇටේරියා කොළ සහ පොතු අමුයෙන් භාවිතා කරනවා. වේදනාව සමනය කිරීමට මුලේ පොත්ත අඹරා ආලේප කිරීම සිදු කරනු ලබනවා. උලුක්කු භග්න ශෝතවලට කොළ පොතු අමු කහ ලුණු සමග කොටා මැල්ලුමක් ලෙස සකසා භාවිතා කරනවා. හන්දි දිමුමට ඇටේරියා කොළ සහ යුෂ එඬරු ඇට අබ තල අඹරා පත්තුව ලෙස යොදා ගන්නවා. වාත රෝගවලදී වේදනාව නැසීමට ඇටේරියා පොතු වෙනත් ඖෂධ සමග යොදා ගන්නවා. සර්ප විෂට ප්‍රතිකාර කිරීමේදී නාශනය කිරීමට ඇටේරියා දළු යුෂ යොදා ගන්නවා. මේ සහ මහඟු ගුණ රැසක් තියෙන වටිනා දේව වෘක්ෂයක් වන් ශාකයක් තමයි මේ ඇටේරියා කියලා කියන්නේ. මේක හදාගන්න අපහසු ශාකයකුත් නෙවෙයි. ඒ වගේම මේක ගෙදරක නැත්තම් ගෙනල්ලා හදාගන්න ඒ තරම්ම වටිනා ශාකයක්. ඉතින් ලස්සන සුවඳ මලක් තියෙන ඉතාමත්ම වටිනා ශාකයක් තමයි මේ ඇටේරියා ශාකය කියලා කියන්නේ. මේ දවස්වල ගෙදර ගස්වල මල් නැති හින්දා මට පෙන්වන්න විදිහක් නැහැ මල් කොහොමද කියලා. පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න නැත්නම් හිතව ගන්න. ඒ තරම් වටිනා ශාකයක් තමයි මේ ඇටේරියා ශාකය.